දොර ලොක් කරලා නෑ නේද? ඉතින් කලින් වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවා අපේ බ්‍රේක්ෆාස්ට් එක මොන වගේද කියලා. ඉතින් මේ ෆ්ලයිට් එකේම මට වෙච්ච පොඩි අකරතැබ්බයක් ගැන තමයි අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් බ්‍රේක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා වොෂ්රූම් එකට යන්න කියලා මම පොඩ්ඩක් මගේ සීට් එකෙන් නැගිටලා එළියට ආවා. ඉතින් මේ වෙලාවේ වොෂ්රූම් එකේ ඉන්ඩිකේට් කරලා තිබුණේ වේකන්ට් කියලා. ඉතින් මම වැඩි හිතන්නේ නැතුව වොෂ්රූම් එකේ දොර මේ විදිහට ඇරියා. ඇරලා බලනත් එක්කම ඇතුලේ ඉන්නවා ලේඩි කෙනෙක්. ඉතින් වොෂ්රූම් එක ඇතුලේ වොෂ්රූම් එකට ගියාට ඒ ලේඩි දොර ලොක් කරගෙන නැහැ. ඉතින් මම හිතුවා ගොඩක් අයට පැටලෙන මේ ප්ලේන්ස් වල වොෂ්රූම්ස් වල කොහොමද ෆන්ක්ෂන් එක වෙන්නේ කියන එක පොඩ්ඩක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මෙතන ගහලා තියෙනවා vacant ද occupied ද කියලා. ඉතින් vacant නම් ඔයාලට ඒ වොෂ්රූම් එක ඇතුළට යන්න පුළුවන්. occupied නම් ඒක ඇතුළේ කවුරු හරි ඉන්නේ. vacant කියලා මෙතන තියෙනවා නම් ඔයාලට මේ push කියන තැන press කරන්න. එතකොට මේ දොර ඇතුළට යනවත් එක්කම දොර ඇරෙනවා. එහෙම තමයි මේ දොර ලේසියෙන්ම අරින්න. ඇතුළට ගියාම අනිවාර්යෙන්ම මේ ලීව් එක වම් පැත්තට තල්ලු කරන්න. එතකොට දොර ලොක් වෙනවා. ආයෙ ලොක් එක අරින්න නම් පැත්තට මේ ලීව් එක තල්ලු කරන්න. මේ ලොක් එකෙන් අල්ලලා දොර ඇතුළට අරින්න. එතකොට දොර ඇරෙනවා. ඊළඟ මේක ඇතුළේ පොඩි සිංක් එකක් තියෙනවා. ඉතින් මේක hot and cold water තියෙනවා. මේක press කරන්න තියෙන්නේ. ඒ වගේම soap dispensers ඒ ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන hand wash වගේ පොඩි පොඩි items උත් තියෙනවා. mirror එකක් තියෙනවා. මොන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේ බිඩේ shower එකක් එන්නේ නැහැ. ඒ උඩට ඔයාලට tissues පාවිච්චි කරන්න පුළුවන්. තියෙන මේ බටන් එකෙන් ඔයාලට flush කරන්නත් පුළුවන්. කලින් කිව්වා වගේ ඔයාලා එළියට යනකොට මේ ලීව් එක දකුණු පැත්තට දාන්න. දාලා lock එකෙන් ඇතුළට අදින්න. දොර ලේසියෙන්ම අරගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මං දැනුවත්ව වොෂ්රූම්ස් යන්නේ නැහැ ප්ලේන්ස් වල. ඒ බයත් එක්ක කොහොමද මේක කරන්න කියලා දන්නේ නැති නිසා ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.